ටික පාර ස්පීඩ් එක 40යි. පැයට කියන්නේ කිලෝමීටර්ස් නෙමෙයි පැයට සතපුම් මයිල්ස්. මේ රෙඩ් ලයිට් එකේ කියොත් බැරි වෙලාවක්වත් කැමරා තියෙනවා. ලයිසන් එකේ පොයින්ට් කපනවා. පොයින්ට් 12ක් තියෙනවා. පොයින්ට් 3ක් කපනවා. ඒක අවුරුදු 3ක් යනකම් 3ක් ඇතුළත වරදක් නොකර හිටියොත් තමයි මේ පොයින්ට් 3 ආපහු ඇඩ් වෙන්නේ. මේම මොන හරි කැපෙන පොයින්ට් වලට ඔහොම කැපිලා 12ම කැපුණොත් ලයිසන් එක කැන්සල්. දැන් මෙතනින් මම දාන්නේ මේ පැරලල් රෝඩ් එකෙන් ගිහිල්ලා දානවා මේ A13 මෝටර්වේ එකට. මේකේ A13 ස්පීඩ් එක 50. A13 එකේ ගිහිල්ලා ඊට පස්සේ වැඩෙන්න ඕනේ A406. A406 කියන්නේ 406. එකත් මෝටර්වේ එකක්. සාමාන්‍යයෙන් මට සමහරට පැයක් වගේ ඇතුළත යන්න පුළුවන් වෙයි. උඩ ට්‍රැෆික් නැහැ බාහිරේ. බැක්පේම නැතත් මේ සයින් බෝඩ් තියෙනවනේ. ඉතින් ඇත්තටම පොඩක් ඒ කියන්නේ යුසීමින් මේම සයින් බෝඩ් බලාගෙනත් පාර නොදන්න කෙනෙකුට යන්න පුළුවන්. පාරෙත් ගහලා තියෙනවා මේ ප්ලේන් වල. ඒ කියන්නේ ඉස්සරහින් තියෙනවා මොමට එක්සිට් එකක්. එතකොට ඒක ගත්තොත් M25 මෝටෝ එකේ ගිහිල්ලා යන්න පුළුවන්. එතන මේ ඒ කියන්නේ දුර ප්‍රමාණය වැඩි. එකම වෙලාවට යන්න පුළුවන් මොකද 70 miles per hour. මේ රෝඩ් එක 50 miles per hour. පේනවා නේද මේ ලොකු කාගෝ ට්‍රක් එකක් යනවා. කන්ටේනර් එකක් නෙමෙයි ඒක. මේ රෝඩ් එක A13. වම් අතිපැත්තේ මේ third line එකේ fourth line lane එකේ ගියොත් M25 වලට යන්න පුළුවන්. M25 රෝඩ් එක මේ ගහලා තියෙන්නේ. ඔයාලට පේනවනේ මෙතන වමට එක්සිට් එක මේ වෑන් එක යන්නේ දැන් M25 එකේ මෝටෝ එකේ. මම යන්නේ A13 පාරේ. From Essex Grace to London. සමහරවිට මේ පැයම මම ඔයාලට දාන්නේ නැහැ, අප්ලෝඩ් කරන්නේ නැහැ. වීඩියෝ එක බෝරින් වගේනේ. සමහර තැන් වලින් මම පොඩ්ඩක් කට් කරලා අඩු කරලා දාන්නම් වීඩියෝ එක අප්ලෝඩ් කරනකොට. ස්පීඩ් ලිමිට් එක 50. ඇවරේජ් කැමරා තියෙනවා.
ඒවයින් අපි ඕවර් ස්පීඩ් ගියොත් මේ ඒ ඇවරේජ් කියලා තියෙනවා එක තැනක. දැන් අර හරිය තිබුණා පහ වුණා ඇවරේජ් කැමරා එකක්. එතන ඉඳන් ඊළඟ ඇවරේජ් කැමරා වලට වාහනයකට ස්පීඩ් එක අනුව යන්න පුළුවන් ටයිමින් එක තියෙනවා. ඒ ටයිම් එක අපි ඉක්මවල ඒ කියන්නේ ඊට අඩු වෙලාවකින් අපි එතෙන්ට ගියොත් ඒගොල්ලන් දන්නවා අපි හයි ස්පීඩ් ඇවිල්ලා කියලා. එතකොට ඇවරේජ් කැමරා එකෙන් අපිට ඔක්කොම ෆොටෝ වැටෙනවා වාහනේ නම්බර් ප්ලේට් එක ටයිම් එක පික්චර් එකක් එක්ක ඔක්කොම දඩකොලයක් එවනවා ගෙදෙට්ට. හැමතැනම නැහැ සමහර තැන්වල තියෙනවා ඇවරේජ් කැමරා. ඉතින් කොහොම මම ස්පීඩ් එක මේ එක්සිට් කරන්නේ තියෙන ස්පීඩ් එකට තමයි යන්නේ 70 නම් 70 50 නම් 50 40 නම් 40. අනවශ්‍ය විදියට රිස්ක් එකක් අරගෙන ලයිසන් එක එහෙම මේ පොයින්ට් කපාගෙන දඩ ගෙවාගෙන එහෙම මේ රිස්ක් එකක් ගන්නෙ නෑ මම නම්. මේ පාර මැද්දෙන් වෙන් කරලා තියෙන්නේ එහා පැත්තේ අනිත් පැත්තේ ඔපොසිට් සයිඩ් එකට යන වාහන. දැන් ඉස්සරහා ඔයාලට පාරේ දෙපැත්තේ සයිඩ් එකේ පෙනේ සුදු පාට රවුමක මැද කළු ඉරක් තියෙනවා. තා චුට්ටක් ඉස්සරහට ගියාම බලන්න. හොඳට බලන්න වීඩියෝ එකේ මේ පාරේ දෙපැත්තම ඔය පේනවා දැන් සුදු රවුමේ කළු ඉරක් තියෙනවා දෙපැත්තේ. ඔය තියෙනවා ඔය දැක්කද? දැන් මෙතනින් හරියටම මෙතනින් එහාට 70 ස්පීඩ් එක. 70 miles per hour. යන්න තියෙන තව චුට්ට දුරයි. ඊට පස්සේ ආපහු 50 miles per hour වෙනවා. 70 miles වුණාම එතකොට 100 කිලෝමීටර් 120ක් විතර වගේ වෙනවා පැයට. ස්පීඩ් එක.
පාරේ ගහලා ඇඳලා තියෙනවා 50 කියලා. මේ පාරේ තව චුට්ටක් ලන්ඩන් වලට කිට්ටු කරලා යනකොට ඊට පස්සේ ස්පීඩ් එක ආයිත් 40 වලට අඩු වෙනවා. සමහර තැන්වල 40 වෙලා ආපහු 50 වෙනවා. එක ඒ කියන්නේ මේ පැත්තේ අනුව ට්‍රැෆික් එක අනුව ස්පීඩ් එක අඩු වැඩි වෙනවා. දැන් වෙලාව හරියටම රෑ 10:37යි. මෙතන ඔයාලට පෙනේ මේ බෝඩ් එක තියෙනවා දෙපැත්තෙම පාරේ. මෙතනින් එහාට බෝටි. මොකද මේක පොඩි අර ටිකක් පාරට විවෘතයි. බිල්ඩින්ග්ස් තියෙනවා, පෙට්‍රල් ස්ටේෂන් එකක් තියෙනවා. මෙතන උඩ ඔයාලට පෙනේ ඇවරේජ් කැමරාවක් තියෙනවා උඩ පෙනේ ඔය. දැන් මේ ෆ්ලයි ඕවර් එක ටිකක් ගොඩක් පරණයි. ඒක නිසා ඒක මේ ස්පීඩ් එක 30 කරලා තියෙන්නේ. 30ට අඩු කරලා තියෙන්නේ. දැන් අවුරුද්දකට විතර කලින් නම් එහෙම අඩුවක් තිබුණේ නැහැ. ඒ කියන්නේ ස්පීඩ් එක 40 වලටම යන්න පුළුවන්කම තිබ්බා. ඒ කියන්නේ මේ ඒ 30 දාලා තින්නේ මේ ෆ්ලයිಓවර් එක උඩින් විතරයි. මෙතනින් එහාට ස්පීඩ් එක 40. වංගත පැත්තේ අර කහ පාටයි රතු පාටයි ඉරි තියෙන වාහනයක් පාසුනේ ඒක හයිවේ මේන්ටෙනන්ස් වාහනයක්. මේ පේනෝනේ උඩ වංගත පැත්තේ උඩ තියෙනවා මේ ඒක තමයි ඇවරේජ් කැමරා. මෙතනින් එහාට 50. මෙතනින් වමට පාරෙන් ගිහිල්ලා යන්න පුළුවන් පාකින් වලට. දැන් මම ඊළඟ තියෙන එක්සිට් එකෙන් මම එක්සිට් එක ගන්න ඕනේ මේ A406. එතකොට A13 පාරෙන් A406 එකට එක්සිට් එක ගන්න මම ඊළඟ එක්සිට් එකේ. පේනවද රතු පාට ලයිට් බිල්ඩින් වල?
දැන් මෙතනින් මම නෝර්ත් සර්කියුලර් රෝඩ් නෝර්ත් සර්කියුලර් රෝඩ් එක කියන්නේ A406 මේ රවුන්ඩ් බවුඩ් එකෙන් මම එක්සිට් වෙන්නේ මේ A406 එකට නෝර්ත් සර්කියුලර් රෝඩ් එකට පාරේ මේ ලේන් වල ඇඳලා තියෙන වලට පේනවා traffic එක wow accident එකක් දන්නේ නැහැ දැන් මේ ඉන්නේ තාමත් රවුන්ඩ් බවුඩ් එකේ මේ ඉස්සරහා තියෙන එක්සිට් එකෙන් මේ මම එක්සිට් වෙනවා A406 එකට. ඔව්. ලේන් තුනෙන් දෙකක්ම වහලා තියෙනවා. Signal දාලා දාගන්න ඕනේ. My goodness, someone is shooting headlight. What's the bloody hell? Wow, පාරවල් හදන්නද කොහෙද පාරවල් ලේන් තුනක් තියෙනවා මේ තුනෙන් දෙකක්ම වහලා රෑට ගොඩක් වෙලාවට මේ වගේ රෑට තමයි පාරවල් වල මේ ඒ කියන්නේ මේන්ටේන්ස් කරන්නේ රයිට් දකුණු අත පැත්තේ තියෙන්නේ හයිවේ මේන්ටේන්ස් වාහනයක් පහ වුණා මේ පාරේ ඔය ඉරි මැකිච්ච ඒවා දින ඒවා මොනවා හරි තියෙන අඩුපාඩු මේන්ටේන්ස් රිපෙයාරින් ඒ කියන්නේ ලොකු දේවල් නෙමෙයි සුළු සුළු දේවල් මේ වගේ රැයට කරනවා පාර වහලා සමහරලාට මේ මුළු පාරම වහලා එතකොට වෙන පැත්තකින් යන්න දෙනවා ඩයිරෙක්ෂන් වටරවුමක් ගිහිල්ලා එතකොට යන්න වෙන්නේ ඉතින් යාළුවනේ ඔහොම තමයි ඔයාලට පේන්නේ දැන් මේ පේනවනේ දකුණු අත පැත්තේ ඔය තියෙන වාහනයක් ලයිට් ගහගෙන දැන් ඉවරයි දැන් ඉතින් අපිට යන්න පුළුවන්
දකුණු අත පැත්තේ තර්ඩ් ලේන් එකේ මේ කියන්නේ පුළුවන් තරම් ලෙෆ්ට් සයිඩ් එකේ හරි මිඩල් ලේන් එකේ හරි යන්න ඕනේ. අන්න දැක්කනේ වාහනයක් අයියෙන් යනවා. ඒ වගේ මොනවා හරි ඇම්බියුලන්ස් එකක් හෝ හදිසි කෙනෙකුට හරි එහෙම යන්න ඕවර්ටේක් කරගන්න තමයි මේ දකුණු අත පැත්තේ ලේන් එක පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට. අර ඒකෙම දිගටම මේ යන්නේ නැහැ. ඒක ඒ කියන්නේ රූල්ස් මේ පාරවල් වල තියෙන රූල්ස් අනුව මාර්ග නීති වල තියෙන විදිහට ඒ දකුණු පැත්තේ ලේන් එකේම එක දිගටම සාමාන්‍යයෙන් ඩ්‍රයිව් කරගෙන යන්නේ නැහැ. පුළුවන් තරම් ඒ රෝඩ් එක එම්ටි තියන්න ඕනේ. ඕවර්ටේක් කරන්න හරි ඉස්සරහා යන කෙනා ස්ලෝ නම් එහෙම ඇරෙන්න අනිත් පැත්තේ පාරේ අනිත් පැත්තේ නම් පැත්තත් මේ මේන්ටේන්ස් කරනවා මොනවා හරි. ටිකක් බෝරින් වෙයි එක දිගටම අන්ත ගොඩක් මේ වීඩියෝ එකේ ගොඩක් කට් කරලා ෂෝට් කරලා තමයි දාන්නේ. මගේ ජර්නි එකට කොහොමත් පැයකුත් විනාඩි 10ක් විතර යයි. එච්චර ලොකු දිග මේ කියන්නේ දිග වැඩිනේ වීඩියෝ එක. සමහර පැය භාගයට විනාඩි 40කට විතර අඩු කරලා එඩිට් කරලා මම මේක අප්ලෝඩ් කරන්නේ. මේ පාර තමයි නෝර්ත් සර්කියුලර් රෝඩ් එක කියන්නේ 406. ස්පීඩ් එක 50 per hour. 50 miles per hour. මෙතන ඉස්සරහා තියෙනවා වම් අත පැත්තේ උඩ තියෙනවා කැමරා එකක්, ස්පීඩ් කැමරා එකක්. ඒකෙන් 50 වලට වැඩි අපි ගියොත් ෆොටෝ එකක් මේ පාරේ තියෙනවනේ ඊරි වගේක් ගාලාට ගාලා. ඒ සීමාව ඇතුළතදී ස්පීඩ් එක වැඩි කොට ටක් ගාලා ෆොටෝ එකක් වදිනවා. නම්බර් ප්ලේට් එකයි වාහනේ ඔක්කොමත් එක්ක. ඒ ෆොටෝ එකත් එක්ක තමයි ගෙදරට දඩකොලේ වන්නේ ඇඩ්‍රස් එකට. ඉතින් ලංකාවේ තියෙන්න ඕනේ ඇත්තටම අන්න ඒ වගේ සිස්ටම්. එහෙම සිස්ටම් තිබුණා නම් ඉතින් පාරේ පොලිස් කාර්යයක හිටගෙන අතවන්නලා දඩකොල දෙන්න අවශ්‍ය නැහැ. කරන්න පුළුවන් නම් අපේ අලුත් නායකයාට අනුර කුමාර දිසානායකට ඒක තමයි ලොකුම පිනක් ඇත්තට මේ වගේ දෙයක් කරන්න පුළුවන් නම්. මේ පාරවල් වල ලංකාවේ හැමතැනම ඒ කියන්නේ ළඟම බැරි වුණත් යම් කිසි ඒ කියන්නේ මේන්ලි තැන්වල විශේෂයෙන් කොළඹ ගොඩක් ඔය වැරදි කරන තැන්වල CCTV කැමරා පද්ධතියක් හයි කළා. ෆොටෝ එකත් එක්කම ගෙදරට දඩකොලේ වුණනම් හරි. දවස් 14ක් ඇතුළත දැන් මෙහි අපි වැරද්දක් කළා ෆයින් එකක් ආවොත් ගොඩක් වෙලාවට මිනිමම් ප්‍රයිස් එක පවුම් 65යි. ඒ පවුම් 65 ගෙවන්න දෙන්නේ දවස් 14යි.
දවස් 14 ඇතුළත අපි ගෙව්වේ නැත්තම් ඒක මේ 130ක් වෙනවා. ඒ 130ක් දවස් 28ක් ඇතුළත 130 ගෙව්වේ නැත්තම් ඒ කියන්නේ දවස් 14ත් 28ත් අතර ඒ කාල සීමාවේ ඒ 120 ගෙව්වේ නැත්තම් 130 ගෙව්වේ නැත්තම් ඒක ඩබල් වෙනවා. ආයි දෙනවා සති දෙකක්. ඉතින් මිනිස්සු කැමති නෑ අන්නසසරි ඒ කියන්නේ 65ට 130ක් ගෙවන්න කවුරුත් කැමති නෑනේ. ඒක නිසා අනිවාර්යෙන් අර ටයිම් එකට කලින් දඩකොලේ ගෙවනවා. ගෙවන්න නැතුව හොර වැඩ කරන මිනිස්සුත් ඉන්නවා පොඩි සුළු ප්‍රමාණයක්. නමුත් 95%ක්ම මිනිස්සු මේ වෙලාවට ඒ ෆයින් එක ගෙවනවා ඉතින්. නැත්නම් ඉතින් මේ වගේ රටක එහෙම වැරදි කරලා බේරිලා නීතියෙන් බේරිලා ඉන්න අමාරුයි. කිසි දෙයක් කරගන්න බෑ. ඒකට බ්ලැක් ලිස්ට් වෙනවා. නමයි බර්ත්ඩේ එකයි ගහපු හැටිය ඔක්කොම රෙකෝඩ් එකම එළියට එනවා. කරලා තියෙන වැරදි මොනවද? ඔක්කොම. වතුර බිල්, ලයිට් බිල් වෙලාවට ගෙවලා නැත්නම් මේ වගේ දඩකොළ වෙලාවට ගෙවලා නැත්නම් ඒ කියන්නේ මොනවා හරි තියෙන ඒ වැරදි ඔක්කොම එළියට එනවා. බැංක් ලෝන් එකක් ගන්නවත් මොකුත් කරන්න හම්බෙන්නේ. ඉතින් හොඳයි සිස්ටම් එක. අන්නේම ඔය ඩිජිටල් කරලා ලංකාව තියෙන අර දැන් ඔය මේ අලුත් ආණ්ඩුවෙන් කියන විදියට ID එක එහෙම කරා නම් මේ කරන්න පුළුවන්. ඉතින් කිසි අවුලක් නැහැ. සිස්ටම් චේන්ජ් කිව්වට අපේ මිනිස්සු සිස්ටම් චේන්ජ් එක කටින් විතරනේ කැමති. කටින් විතරයි කියන්නේ. චේන්ජ් එක Tamanට අදාළ වෙනකොට ඉතින් ඒක උද්ඝෝෂණ කරයි. මොනාරි ඉතින් ප්‍රශ්න. ලංකාවේ මිනිස්සු හැම මිනිහම Taman කැමති වෙනස් වෙන්න කැමති නේ. අනිත් ඔක්කොම මිනිස්සු වෙනස් කරන්නයි කැමති. එහෙම කරන්න බෑනේ ඉතින්. හැමෝම තමන් වෙනස් වෙන්න දැන් පුරුදු වෙන්න ඕන. මෙතන මේ ලෙෆ්ට් සයිඩ් එකේ වහලා එක්සිට් එක වහලා ඒකයි අර වාහනේ තියලා අර මේ නිල් පාට ලොකු ඉතලයක් ගහලා තිබුණේ. ඒ පැත්ත වහලා මොනාරි පාර හදන්න වෙන්නේ. මේක බ්‍රිජ් එකක් පොඩි මේ ටනල් එකක්. උඩින් පාරවල් යනවා වලට පේනවා ඇති. මේ උඩින් පාරක් තියෙන්නේ පාර. උඩින් යන්නේ මෝටර් වේ. තියෙනවා මං අත පැත්තේ ස්පීඩ් කැම් එකක්. කහ පාටට ඔයාලට පේන්න ඇති. සමහර ඩ්‍රයිවර්ස්ලා මේ 50ට තියෙන ස්පීඩ් එකේ යන්නේ 40. දැන් මෙතනින් එහාට 40යි. මේ තියෙන පාරවල් මේන්ටේන්ස් කරනවා.
ඉස්සරහත් තියෙන පොඩි ටනල් එකක්. ඔයාලට පේනවා ඇති. ගොඩක් දුරක් නැහැ මේ ටනල් එක නම් පොඩි. මේ ටනල් ඇතුලේ රූල්ස් තමයි මේ ලේන් මාරු කරන්න බෑ. ටනල් එක ඇතුලේ දැන් මේ ඉර දෙකක් ගහලා තියෙන්නේ මැද. ඒ හරිය බෑ ඕවර්ටේක් කරන්න. ඒ කියන්නේ ලේන් මාරු කරන්න බෑ. දැන් පුළුවන්.